අයිබෝවන් මම Java Institute for Advanced Technology කැම්පස් එකේ චීට බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. අපි දෙක තුලා තියෙන මේ ප්‍රොජෙක්ට් එකේ තුන්වෙනි වීඩියෝ එකකින් තමයි sign in page එක ඩිසයින් කරන්නේ, කොහොමද වැඩ කරන්නේ, වැලිඩේෂන්ස් චෙක් කරන්න කියන පාර්ට් එක කතා කරන්න. මුලින්ම ගත්තොත් මේ තියෙන්නේ sign in button එක, sign in button එකේ කෝඩ් එක. අපි බලමු sign in button එක කොහොමද ෆන්ක්ෂන් එක කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. මේ .js ෆයිල් එක .js ෆයිල් එක කියන ඔතෙන්ටිකේෂන් ටික පාර්ට් එක වෙන ෆයිල් එක. කියන්නේ ඒක තමයි .js කියලා අපි කෙටි කරලා දාගෙන තියෙන්නේ. මේ තියෙන මුලින්ම මේ තියෙන ෆන්ක්ෂන් එක කෝල් කරගෙන දෙනවා sign in කියලා. ඒකට variables ටිකක් මේ විදිහට ඇඩ් කරගෙන email එකට මෙන්න මේ වගේ get.element.id එකකින් මේ වගේ IDs ටිකක් අල්ලගෙන තිනවා sign in page එකේ. මම පෙන්නන්නම් ඒ IDs මොනවද කියලා. මේ තියෙන්නේ IDs ටික sign in email එක, sign in password එක, remember එක, sign in password එක ඒ විදිහට අල්ලගෙන තියෙනවා. මෙන්න මේ IDs ටික මෙන්න මේ IDs ටික මෙන්න මේ sign in password එක, remember me ටික අල්ලගෙන තියෙන මේ විදිහට remember එක නැහැ. ඊළඟට මෙතනින් අපි error message එක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා. මේ ටික හරි ගියොත් ඒක remove වෙන්න විදියට. ඊළඟට මෙතනින් email එකක් දාගෙන තියෙනවා if එකක් එක්ක. මෙතන if එකක් දාගෙන email එක සහ password එක check කරලා තියෙනවා. email එකයි password එකයි දෙකම එන්නේ නැත්නම් මෙතන error message එකක් එන විදිහට දාලා තිනවා all fields are required කියලා. මෙන්න මේ විදිහට. ඊළඟට එතනින් ගියාම email එක validate email එකද කියලා, කියන්නේ create account එකෙන් sign up වෙච්ච එක email එකක්ද කියලා අපි database එකේ තියෙන email එකක්ද කියලා බලන එක තමයි ඒකෙන් වෙන්නේ. ඊළඟට එහෙම නැත්නම් error message එකක් එන විදිහට හදලා තියෙන sign in error message එක invalid email address කියලා. ඊළඟට හදලා තියෙනවා මේ ඔක්කොම හරිනම් sign in error message එක hidden වෙන විදිහට. ඊළඟට මෙතනින් එන data ටික ඔක්කොම form එකකට මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. මෙතනින් මෙතනින් append කරගෙන තියෙන මේ data ටික email එක, password එක, remember me එක. ඊළඟට මෙතනින් variable එකක් r කියලා කෝල් කරලා කලින් වගේම xml http request එකක් කෝල් කරලා තියෙනවා. මෙතන r.onRegiState change එක ෆන්ක්ෂන් එක කෝල් කරලා මෙතන r.regiState එක අතරට සමාන නම් sign in error message එක remove වෙන විදිහට හදලා තියෙනවා. මෙතන r.status එක 200 වලට සමාන වෙනවා නම් මෙතන response text එක success කියලා ඇවිල්ලා sign in error message එක remove වෙලා sign in error message එක remove වෙලා මෙතනට text green text එකක් add වෙලා login successful read එක වෙන්න හදලා තිනවා. මෙතනට යම්කිසි කාල පරාසයක් ඇතුළත, කියන්නේ මිලි තප්පර 2000ක් යන තප්පර දෙකක් ඇතුළතදී window.location.href home.php කියන්නේ ඒ ලොකේෂන් එකට home.php එක රීඩිරෙක්ට් වෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැත්නම් error message එකක් එන්න එතනින් හදලා තියෙනවා. මේ error message එක තමයි මේ දාලා තියෙන request failed කියලා. මෙහෙම error message එකක් එන්න හදලා තියෙනවා. ඒත් එක්කම ආයිමත් login process එක link කරලා තියෙනවා මෙතනින්. post method එකකින් දාගෙන තියෙනවා link කරලා නෙමෙයි, මෙතන post method එකකින් login process එක දාගෙන තියෙනවා. ඊළඟට අපි බලමු login process එකේ මොකද වෙන්නේ කියලා. මුලින්ම මේ වගේ PHP script එකක් open කරගෙන මෙතන require කරගෙන තියෙනවා database connection එක. database connection එක require කරගෙන auth.js file එකේ IDs ටික post method එකකින් මෙතන අරගෙන තියෙනවා. email $email $post email $password $post method එකකින් password එක remember me එක ඒ ටික ඒ විදිහට අරගෙන තියෙනවා. ඊළඟට මෙතන validation check කරලා තියෙනවා if එකක් දාලා. මෙතන email එක empty නම් please enter your email address කියලා email එක call කරගෙන තියෙනවා. email එක දාගෙන තියෙනවා.
දැන් බලමු මේවා කොහොමද වැඩ කරන්නේ කියලා. අපි ඩේටාබේස් එකෙන් අරගෙන බලමු කොහොමද මේ වැඩ කරන්නේ කියලා. ඩේටාබේස් එකෙන් ඩේටා අරගෙන මේ ඩේටා එක අරගෙන බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. පස්සේ ඊට පස්සේ එල්ස් එකක් දාලා බලලා තියෙනවා වැලිඩේට් ඊමේල් එකක්ද කියලා. ඒ කියන්නේ මෙතන කොහොමද ඒ කියන්නේ ඩේටාබේස් එකේ කලින් තියෙන ඊමේල් එකක්ද මෙතනට එන්ටර් කරලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් enter valid email address එක කියලා ඇඩ්‍රස් කියලා මෙසේජ් එකක් එන්න හදලා තියෙනවා. ඊළඟට පාස්වර්ඩ් එක හදලා තියෙනවා ඒ විදිහටම please enter your password කියලා. පාස්වර්ඩ් එක වැරදි නම් ඒ විදිහට හදලා තියෙනවා. ඊළඟට අපි ඒ ඔක්කොම හරිනම් අපි ඩේටාබේස් එකට ඩේටාබේස් කනෙක්ෂන් එකක් මෙතන රික්වයර් කරලා උඩින් රික්වයර් කරලා මෙතන ඩේටාබේස් කනෙක්ෂන් එක හදලා තියෙනවා. $sign result database search කියලා query එක මෙතනින් දාලා තියෙනවා. ඊළඟට මෙතනින් if එකක් දාලා result එක number rows ගන්න බිඳුවට කුඩායි නම් user equal $sign result fetches ඔක එකක් දාලා password verify එකක් දීලා තියෙනවා. මෙතනින් password hash එක කියන්නේ password encrypt කරන එක. ඒක මම කලින් වීඩියෝ එකෙත් පැහැදිලි කරා. ඊළඟට මෙතනින් තව $sign r දාලා අතන variable එක අල්ලගෙන තිනවා. මම මෙතන database එකක් කලින් වගේම query එකක් දාලා මෙතන අල්ලගෙන තියෙනවා. ඊළඟට මෙතන session එකක් create කරගෙන තියෙනවා. user id මෙතන $sign session username user name lname session එකක් දාලා user email account type id එකටත් ඒ විදිහටම account type එකටත් login එකට session එකක් හදලා තියෙනවා. ඊළඟට මෙතන remember me එක හදලා තියෙනවා. remember me token එක හදලා තියෙනවා ඒ විදිහට. ඒක අපි remember me එකේදී කතා කරමු. ඊළඟට මේ ඔක්කොම හදලා ඩේටාබේස් එකට කනෙක්ට් කරලා තියෙනවා. මෙතනින් ඩේටාබේස් අප්ඩේට් insert update delete query එක මෙතනින් දීලා තියෙනවා. user id එක token hash එක expire values මෙතනින් මේ query එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් cookies දීලා තියෙනවා. cookie secure cookies with remember token එක මෙතනින් හදලා තියෙනවා. cookies ටික මෙහිම හදලා තියෙනවා. ඊළඟට මේ ඔක්කොම data හරිනම් මෙතනින් success කියලා message එකක් එන්න හදලා තියෙනවා. ඊළඟට මෙතනින් else එකක් දාලා මේ එකක් හරි වැරදි නම් invalid user credentials කියලා message එකක් එන්න හදලා තියෙනවා. මෙතනත් එහෙමයි. ඒ වැරදි නම් එතන invalid user credentials කියලා එන්න මෙතනින් හදලා තියෙනවා. අපි බලමු දැන් මෙතන වැඩ කරන්නේ කොහොමද කියලා මේක. මුලින් මේ වගේ Gmail එකක් දීලා password එකක් දෙමු මේ විදිහට. වැඩ කරනවද බලමු. password එකක් නොදී බලමු මුලින්. එන්න මේ විදිහට password එක නැහැ. all field required කියලා ආවා. පාස්වර්ඩ් එක දුන්නාම බලමු. පාස්වර්ඩ් එක වැරදි නම් invalid user credentials කියලා එනවා. අපි මුලින් sign up වෙලා ඉමු. උදාහරණයක් විදිහට ගන්න. මෙතන sign in වෙලා ඉමු. ඊළඟට පාස්වර්ඩ් එක දෙමු මේ වගේ. මේ වගේ අපි email already exist කියලා වැටෙන නිසා අපි email එක වෙනස් කරමු. registration successful වෙලා මෙතන redirect වෙනවා මේකට. දැන් අපි දීලා බලමු අර password එක අපි register වෙච්ච password එක සහ email එක. login successful redirecting කියලා වැටුණා.
ඒ විදියට වැටලා මේ විදිර home.php එකට අපි ප්‍රෝග්‍රම් කල තියෙන විදිරම රීඩිරෙක්ටුනා. ඉතින් මට මේ වීඩියෝ පෙන්න්න ඔන්නේ ඒ කොටස් ටික තමයි කොහොමද සයින් පේජ ප්‍රෝග්‍රම් කරන්නේ සහ සයිනින් පේජ් එකේ වැල්ඩේෂන්ස් ක්‍රියාත්මක වෙන්න කොහොමද සහ ඩේටබේසෙක් කනෙක්ෂන්ස් පෙන්න්න තම මට ඔන්නේ. එහෙනම් මේ වීඩිය එක මෙතනින් ඉවර කරන්නවා ඊළඟ වීඩියගෙන් හමුුවම්. තැංකු.